සුබ දවසක් යාළුවනේ. ඔගොල්ලෝ හොඳින් නේද? මං අද ඔයාලට පෙන්නන්නේ මං වගා කරා ගෝවා වර්ග කීපයක්ම. එයින් එකකින් විශාල ගෝවා ගෙඩියක් හැදිලා තියෙනවා. ඒකේ මේ සාමාන්‍ය ප්‍රමාණයට හැදිච්ච ගෝවා ගෙඩියක් මේ තියෙන්නේ. සාමාන්‍ය ගෝවා. මේ ගෝවා බීජ හැදෙන මලුත් හැදිලා එකක තියෙනවා. මේ ඒ වගේම මහා විශාල ගෝවා ගෙඩියක් අපේ කොස් ගෙඩියක් සයිස් විතර ගෝවා ගෙඩි දෙකකුත් හැදිලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒක පෙන්වන්න ඕනේ හින්දා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මේ බලන්නකෝ. මේ ගෝවා ගෙඩියේ සයිස් එක කිලෝ මං හිතන්නේ 5ක් 6ක් විතර තියෙනවා මේ ගෝවා ගෙඩියේ. මේ ලොකු විශාල ගෝවා ගෙඩියක්. මේකෙත් ඒ විදිහටම මහා විශාල ගෝවා ගෙඩියක් මෙතනත් හැදිලා තියෙනවා මේක නම් කොස් ගෙඩියක් හා සමානයට විශාලයි. මං අනිත් හිටවපු ගෝවා ගෙඩි සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ පොඩි ගෝවා ගෙඩි. ඒවා එච්චරම විශාල නැහැ. නමුත් මේ ගෝවා ගෙඩිය නම් කිලෝ 5ක් 6ක් අතර තියෙන විශාල ගෝවා ගෙඩියක්. ඒකේ අනිත් ළඟම හැදිච්ච එකත් ඒ විදිහටම ගොඩක් විශාලයි. මේ විශාල ගෝවා ගෙඩි දෙකක් හැදිලා තියෙනවා. හොඳට දැන් මේක පැහිලක් තියෙන්නේ. පේනව නේද? මගේ මේ පොඩි ගෝවා තමයි අනිත් ඒවා හැදුනේ දම් පාට එහෙම හිටවපු අය. එහෙම ලොකු විශාලත්වයක් ගෝවා ගෙඩිවල තිබුණේ නැහැ. මේ ගෙඩිය තමයි ලොකුවට මෙච්චර ලොකු වට ප්‍රමාණයක් එන්න හැදිච්ච ගෝවා ගෙඩි දෙක මේ දෙක තමයි. හොඳද? මෙන්න මේ සයිස් අනිත් ගෝවා ගෙඩි පුංචි. තව මේ ඉන්නකො පෙන්නන්න. මේ පැත්තෙත් වගා කරපුවා මීට ඉස්සෙල්ලා පෙන්නලා තියෙනවා. මේ බලන්නකෝ. මේ ගෝවා ගෙඩියක සයිස් එකයි මෙතන මේ හිටවලා තියෙන මේ ගෝවා ගෙඩියක සයිස් එකයි අතන තියෙන ගෝවා ගෙඩිවල සයිස් එකයි බලන්නකෝ. හරි පුදුමයි. මටත් එච්චර ලොකුනේ කොහොමද කියලා. ඒ දෙන්න තුන් දෙනා විතරක් මේ දෙන්න තුන් දෙනා විතරක් 1යි 2යි මෙයා සාමාන්‍ය ප්‍රමාණයට එයානම් තාම හැදිලා මදි. සාමාන්‍ය ප්‍රමාණයට විශාලයි. මේකත් මේ සාමාන්‍යයි. හැබැයි අර දෙන්න නම් ගොඩාරියක් ලොකුයි මේ. ඒ දෙන්න විශාල කමින් ගොඩක් වැඩි ලොකු ගෝවා ගෙඩි දෙකක් හැදිලා තියෙනවා මට. ඉතින් ඔන්න ඔයාලට මම පෙන්නුවා මගේ ලොකු ගෝවා ගෙඩි දෙක. මේ වගේ වීඩියෝ ලස්සනයි නම් තව කෙනෙකුට බලන්න යාළුවනේ ෂෙයා කරන්න. මගේ වීඩියෝ වලට කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. මේවා මමම මගේ වත්තේ හිටවගත්තු එළවලු. දැන් ඉතින් ඉවරයි මේ මම වගා කරපුවා දැන් ටික ඉවර වෙලා යනවා. ඉතින් මේ දෙන්න ගොඩක්ම ලොකුයි. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක සමහර විට ගෝවා වල වෙන ප්‍රභේදයක් වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් මට හරි සතුටුයි එච්චර ලොකු ගෝවා ගෙඩි දෙකක් මගේ මං හිටවපු එකේ හැදිච්ච එකට. මම දැන් ඒගොල්ලෝ දෙන්නව කඩලා ගන්නවාද කාට හරි දෙන්න හරි. හැබැයි හරි ලස්සනයි. අනිත් ඒගොල්ලෝ පුංචි මේ සාමාන්‍යයෙන් අතකට අල්ලන්න පුළුවන් ප්‍රමාණයට තියෙන මේක නම් මේ දෙක කොස් ගෙඩි දෙකක් සයිස් විදිහට ලොකුවට හැදිලා තියෙනවා. එහෙනම් යාළුවනේ මම නැවත වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන ඒවා පෙන්නන්නම්. මගේ වීඩියෝ ෂෙයා කරලා කමෙන්ට් කරලා මට සපෝට් කරන්න.